ප්‍රින්ස් කියන්නේ කලාවට ආදරය කෙනෙක්. මම අද සතුටු වෙනවා. මම හිතුවේ මම චිත්‍රපටයක රඟපෑවා. මම හිතුවා එතනින් ඒ චිත්‍රපටියෙන් පස්සේ නවතී කියලා. ඒත් නෑ. ඔහු ඒ කියන්නේ ඇත්තටම ප්‍රින්ස් අයියා කලාවට ආදරේ. කවදාකවත් ප්‍රින්ස් ඒ අයියාව නැති කරගන්න හොඳ නෑ. අපි කලාකාරයෝ හැටියට අද මට එන්න පුළුවන් දවසක් නෙවෙයි. මම ඒත් අද මේ ආවේ ප්‍රින්ස්ව මේ වෙලාවේ තනි කරන්න හොඳ නෑ කියන හැඟීමෙන් යුක්තව තමයි මම ඔක්කොම වැඩ පැත්තට දාලා අද මම මේ මෙතෙන් ආවේ. ඇත්තටම අපි කලාකරුවන් හැටියට ලංකාවේ ප්‍රොඩියුසර්ස්ලා අපි ආරක්ෂා කරගත යුතුයි. ගිනියම් යාමේ කියන්නේ මගේ නිර්මාණ ජීවිතයේ උපරිමය නෙමෙයි. ගිනියම් යාමේ කියන්නේ අපි ඉගෙනගත්ත දෙහි උපරිමය නෙමෙයි. ගිනියම් යාමේ කියන්නේ මට හොයාගන්න පුළුවන් වුණු මුදලකට නිර්මාණය කරපු නිර්මාණය. ගිනියම් යාමේ හදන්න මමත් දිලීප් මනෝහරත් පූජන දන්දෙනියත් මූලික අඩිතාල බදාගත්තා. අපි තිර රචනය ලියලා නිර්මාණය කරන්න ලෑස්ති වෙලා අපි ප්‍රවීණ රංගන ශිල්පිනියන් හොයාගෙන ගියා. විශේෂයෙන්ම දිලීපුත් මමත්. සමහර ප්‍රවීණයන් අපේ තිර රචනය බලලා මේ තිර රචනය දැකලා අපිත් එක්ක කතා බහ කරලා සමහර වෙලාවට සමහර අය අපෙන් ඈත් වෙලා ගියා. සමහර ප්‍රවීණ නිලියන්ට කතා කරාම එයා කිව්වේ අර අධ්‍යක්ෂකවරයා මේ වගේ කතාවක් කළා නම් අපි එනවා. මේ අධ්‍යක්ෂකවරයා මේ වගේ කතාවක් කරා නම් අපි එනවා. අපිට ඉන්න බෑ කියපු අය හිටියා. දිලීප්ගෙත් මගේත් හිත නොරිදුනා නෙමෙයි. නමුත් අපි වැඩේ පටන් ගත්තා. අපි වැඩේ පටන් අරගෙන අපිට කරන්නට පුළුවන් උණු නිර්මාණය අපි සාර්ථක කරගත්තා. මොකද දෙවලින්ද මට පණ බේරන්න යන්න කිය? මාතර කනේ පෙර ෆොටෝ එක ගත්තේ අයිගේ සමන්ගේ නංගිගේ. මොකද මේ දීරෙද්ද පිටි? මේ අම්මා ගින්න පත්තු කරලා බං. සින්න වෙන නොදී බේරගත්තන කිසි ප්‍රශ්නයක් නෑනේ. අනේ ප්ලීස් බබා. ඒ කොල්ලගේ ටෙලිෆෝන් නම්බර එක පොඩි සයිම ළඟ තියෙනවලු. දෙරින් කියපන් කොල්ලා කොහෙද ඉන්නේ කියලා. කෙල්ලගේ ඇඳුම් ගලවපන්. තෝය සෙල්ලම් කරන්නේ මගේ තව අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතෙත් එක්ක. හනිමූන් හීනය ගෙන තියෙනවා කොටියෝ. ටයිගර්ගේ නංගි නිර්වස්ත කරපන්. මට හදලා දීපන් 40-50 ලොකු පෝස්ටරයක්. අද රැඩ මුළු ගම පුරාම අලවලා දාන්න. මොන්තෝගේ ඔත කපනවා බල්ලු තැනක. වල් බල්ලා. ඇයි මගේ පින්තූර Facebook දැම්මේ? මම Facebook දැම්ම ඔයාගේ පින්තූර. කවුරුත් මෙහෙම කරන්න කිව්වේ? කිව්වා බලයෝ මම මොනවද කරන්නේ යන්නේ? කරලා බලුවොත් මන්තව අලු කරනවා.